ෆැමිලි එකත් එක්කම වැඩිදුර අධ්‍යාපනයට ෆින්ලන්ඩ් යන්න 100% විශ්වාසනීය මඟ පෙන්වීම එකම ආයතනය EduH Consultancy වැඩිදුර අධ්‍යාපනයෙන් පසු PR සිටිසන් ලබා ගැනීම දක්වා විශ්වාසනීය මඟ පෙන්වීමක් අප වෙතින් දැම්ම සම්බන්ධ වන්න EduH Consultancy. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2026 දී ෆින්ලන්ඩෙන් ඔයාලට කොච්චර වියදමක් යනවද කියන එක. ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි කොච්චර වියදමක් යනවද කියලා. මොකද දැන් තියෙන වියදම්, ඇප්ලිකේෂන් ෆීස් ඇඩ් වෙලා නැති වෙලා ඉතින් ඔය ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු A to Z ෆින්ලන්ඩ් ඇප්ලයි කරන තැන ඉඳන් ෆින්ලන්ඩ් වලට එනකන් කොච්චර වියදමක් ඔයාට යනවද කියලා. එහෙනම් සාදරයෙන් පිළිගන්නවා Next Stop Finland. ඉතින් දැන් ගොඩක් අය ලංකාවේ මොකක් හරි වෙන රටකට මූව් වෙලා ඒගොල්ලන්ගේ ජීවිතේ ඒ රටේ ගත කරන්න තමයි බලන්නේ. ඉතින් මේ තියෙන තත්ත්වයක් අනුව දැන් තියෙන තත්ත්වයක් අනුව හැම රටකටම වගේ තරගකාරීත්වය වැඩි. මම දැක්ක පහුගිය දවස්වල පෝස්ට් වල කැනඩාවෙනුත් ගොඩක් ඉන්දියන්ස්ලා ගන්න එක රිජෙක්ට් වෙලා තිබ්බා ස්ටුඩන්ට් වීසා. ඉතින් එහෙ යන ප්‍රොටෙස්ට් නිසා ඉතින් ඒගොල්ලෝ අඩු කරලා තිබ්බා. ඉතින් තාමත් ෆින්ලන්ඩ් විතරයි වයස් ભેදයක් නැතුව ෆැමිලි එකටම වීසා එක දෙන රටක් විදිහට තාමත් ෆින්ලන්ඩ් විතරයි තියෙන්නේ. කිසිම වයස් ભેදයක් බලන්නේ නැතුව. ඉතින් 2026 දී ඔයාලට කොච්චර වියදමක් යයිද මොනවද වෙනස් වෙන්නේ කියලා අපි බලමු. ඉතින් මුලින්ම වියදම පටන් ගන්නේ යුනිවර්සිටි දාද්දි ඇප්ලයි කරද්දි ඒ ඇප්ලිකේෂන් ෆී එක. ඇත්තටම කිව්වොත් පහුගිය ඉයර්ස් වලදී ඇප්ලිකේෂන් ෆී එකක් charge කරේ නැහැ. හැබැයි ලාස්ට් ඉයර් ඉඳන් ඒගොල්ලෝ වෙනස් කරා. මොකද මෙහෙට එන ස්ටුඩන්ට් ප්‍රමාණය වැඩි වෙන්න ගත්තා. ඉතින් ගොඩක් මෙහෙ ඩිමාන්ඩ් එක වැඩි වෙන්න ගත්තා. ඒ හින්දා ඇප්ලිකේෂන් ෆී එක යූරෝ 100ක්. ඉතින් ලංකාවේ මුදලෙන් ඔයගොල්ලෝ රේට් එකත් එක වැඩි කරලා බලන්න. සාමාන්‍යයෙන් දල වශයෙන් 350ක රේට් එකක් ගත්තොත් රුපියල් 35000ක මුදලක් ඇප්ලිකේෂන් ෆී එකක් විදියට යුනිවර්සිටිස් වලට පේ කරලා තමයි ඒ අපි දාන වෙබ්සයිට් එකට පේ කරලා තමයි ඇප්ලයි කරන්න පුළුවන් යුනිවර්සිටිස් වලට. ඉතින් කලින් නැති ඇප්ලිකේෂන් ෆී එක මේ පාර වෙද්දී ඇඩ් වෙලා තියෙනවා. ඉතින් 2026 දීත් ඔය ඇප්ලිකේෂන් ෆී එක ඔහොමම තියෙනවා. 2026 දෙනවා නම් දැම්මම ඔයගොල්ලෝ process එක පටන් අරන් තියෙන්න ඕනේ. ඉතින් ඇප්ලිකේෂන් ෆී එක ඔයාලගේ වියදම ෆින්ලන්ඩ් එන්න වියදම පටන් ගන්නෙ මේ යූරෝ 100 ඉඳන්. ඊට පස්සේ ඔයගොල්ලෝ එක්සැම්පල් එකක් විදියට බැචලර් එකකට ඇප්ලයි කරනවා නම් යූරෝ 8000ත් 11000ත් අතර ගාණක් යනවා. ඉතින් ඕගොල්ලෝ ඒකෙන් සෙමස්ටර් එකකට සාමාන්‍යයෙන් පේ කරන්න ඕනේ. බැචලර්ස් වලදී early bird discount එකක් හම්බ වෙනවා. ඒ discount එක හම්බෙන්නේ ඕගොල්ලෝ full payment එක කරොත් ඒකේ full payment එක කරොත් තමයි ඔයාට ඒ discount එක හම්බෙන්නේ. මාස්ටර් එකකට ගියොත් මාස්ටර් එකේදී සාමාන්‍ය යූරෝ 11000ත් යූරෝ 20000ත් අතර එක එක courses වලින් courses වලට program වලින් program වලට මේ ගණන් වෙනස් වෙනවා. අඩුවීම් සහ වැඩිවීම් වෙනවා. ඉතින් මීට වඩා වැඩි courses තියෙනවා, මීට වඩා වැඩි program තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මම මේ කියන යූරෝස් මෙදා රේට් එකෙන් පොඩ්ඩක් වැඩි කරලා බලන්න. මොකද යූරෝ රේට් එක ලංකාවේ රුපියල් වලින් බලද්දි හැමදාම මේක එදිනෙදා වෙනස් වෙන දෙයක් තමයි. ඉතින් exact amount එකක් කියන්න බෑ මේ රේට් එකත් එක්ක. ඉතින් මම යූරෝ වලින් කියන්නම්. එතකොට ඔයාලට ලේසි ඒක කන්වර්ට් කරලා බලා ගන්න පුළුවන්. ඉතින් මාස්ටර් වලදී ඔය ගණන් යද්දි ඇත්තටම මාස්ටර් වලදී ස්කෝලර්ෂිප්ස් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් 20%, 50%, 100% වගේ ස්කෝලර්ෂිප් හම්බ වෙනවා. හැබැයි ඒක හම්බෙන්නේ ඒ යුනිවර්සිටි එක මත සහ ඔයාගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක මත. ඉතින් ඒක කොච්චරක්ද කියලා කලින් කියන්න බෑ. ඇප්ලිකේෂන් දාලා ඒවා ඔෆර්ස් එද්දි ඔයාලට ඒ ස්කෝලර්ෂිප්ස් එක තමයි මේ ඇප්ලිකේෂන් ඔෆර්ස් එන්නේ. ඉතින් ඔය වියදම් ටික ඔයාගේ ඔය වියදම් ටික තමයි ඊට පස්සේ අපිට ෆින්ලන්ඩ් වලද එන්න යන්නේ. ඉතින් සෙමෙස්ටර් එකට පේ කරලා ඊට පස්සේ ඒ ඉස්සරහට වැඩ කටයුතු ටික කරන්න දෙනවා. අපිට ඊට පස්සේ තියෙනවා ඉන්දියාවේ යන්න. ඉතින් ඉන්දියාව යන එක තමයි පොඩ්ඩක් අමාරු වැඩකට තියෙන්නේ. මොකද ලංකාවේ එම්බසි එකක් නැති හින්දා අපිට අපේ වීසා එකට ඉන්දියා යන්න වෙනවා. හැබැයි ඊට කලින් අපි ෂෝ මනි හදාගෙන තියෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට ෂෝ මනි ගැන අයිඩියා එකක් නැත්නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. මේකේ තියෙනවා අප්ඩේටඩ් ෂෝ මනි A to Z දාලා ඔයාට හස්බන්ඩ් එක්ක එනවනම් ඔයාගේ ළමයි එක්ක එනවනම් කොච්චර වියදමක් යනවද ෂෝ මනි කියන්නේ ෆන්ඩ්ස්. ඔයා මෙහෙට ඇවිත් මාසයක් ඇතුළත මෙච්චර වියදමක් එක්ක අවුරුද්දකට මේ ෆන්ඩ්ස් පෙන්වන්න ඕනේ. ඉතින් මේ ෆන්ඩ්ස්
නැත්තම් show money කොච්චරක් ඕනේද එකිනෙක කෙනාට මේවා වෙනස් වෙනවා. ඉතින් මේවා කොච්චරක් ඕනේද කියලා මේ වීඩියෝ එකේ අප්ඩේටඩ් වීඩියෝ එකක් මේක. ඉතින් ගිහින් බලන්න පුළුවන් මේකේ කොච්චර show money ප්‍රමාණයක් ඔයාලට ඕනේද කියලා. ඉතින් අපි show money ටික හදාගත්තට පස්සේ ඊට පස්සේ තමයි ඉන්දියා යන්න තියෙන්නේ VFS එකට අපි වීසා වැඩවලට. ඉතින් මෙතන තමයි පොඩි රෂ් එකක් තියෙන්නේ appointment book කරද්දි. ඉතින් මෙතන ගොඩක් queue එකක් තියෙනවා, ලොකු queue එකක් තියෙනවා. ඉතින් මේ appointment දාද්දි අපි ඉක්මන් වෙන්න ඕනේ, අපේ documents හදාගෙන තියෙන්න ඕනේ, show moneys ටික හදාගෙන තියෙන්න ඕනේ. offers letters එන්න කලින් ওই ටික හදාගෙන appointment එක දාගන්න පුළුවන්. ඉක්මනටම date එකක් book කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ අපොයින්ට්මන්ට් එක දාගන්න කොච්චර වියදමක් යනවද? ඉතින් මේ VFS අපොයින්ට්මන්ට් එක දාද්දි INR 5777ක මුදලක් තමයි තිබ්බේ. හැබැයි මේක ඉක්මනට වෙනස් වෙන මුදලක්. මේක අඩු වැඩි වීම වෙන්න පුළුවන්. ඉතින් අප්ඩේට් දැන් මම මේ වීඩියෝ එක දාද්දි කෙනෙක් ගිහිල්ලා තියෙනවනම් සමහර විට පොඩ අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක බලනවනම් ගාන දාගෙන යන්න, අනිත් කෙනෙක්ට බලා ගන්න. මොකද මම තව වෙනස් වෙච්ච දෙයක් තව පොඩ ඉස්සරහට වෙද්දී කියන්න. වෙබ්සයිට් එකේ මම නිතරම බල හිටපු දෙයක් තමයි දවස් දෙකකින් ඒක වෙනස් වුණා. ඉතින් දැන් අපි අපොයින්ට්මන්ට් එක දාගත්තා. ඊට පස්සේ තියෙන්නේ අපි ඉන්දියාවේ යන්න ටිකට් බුක් කරන්න සහ වීසා බුක් කරන්න. ඉතින් අපි ඉන්දියා යන්න අපිට වීසා ඕනේ, ටූරිස්ට් වීසා හරි එන්ට්‍රි වීසා හරි එකක් දාගන්න ඕනේ. අපේ ඔෆර්ස් ලෙටර් පෙන්නලා දාගන්නත් පුළුවන්. නැත්නම් ටූරිස්ට් වීසා එකක් දාගන්නත් පුළුවන්. එතකොට අපේ ඉන්දියන් වීසා සෙන්ටර් එකට ගිහිල්ලා තුම්මුල්ලේ තියෙන්නේ. ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති එතන. ඉතින් එතෙන්ට ගිහිල්ලා ડોකියුමන්ට් සබ්මිට් කරලා අපේ බැංක් ඩීටේල්ස් පෙන්නලා ටූරිස්ට් වීසා දානවනම් බැංක් ඩීටේල්ස් පෙන්නලා අපේ වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඉන්දියා යන්න ටිකට්ස් බුක් කරන එක. ඉන්දියා යන්න ටිකට්ස් බුක් කරන එක සාමාන්‍යයෙන් දැන් ටිකට් අප් ඇන්ඩ් ඩවුන් ලක්ෂයක් වගේ වෙනවා ඇති. මොකද දැන් එන්න ටිකට්ස් ගණන් යනවා. ඉතින් මේක එයාලයින් එකෙන් එයාලයින් එකට වෙනස් වෙනවා. එතකොට ට්‍රාන්සිට් වලින් ට්‍රාන්සිට් වලට වෙනස් වෙනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ බලන්න වෙබ්සයිට් වල කොහොමද දැන් ඉන්දියා යන්න තියෙන්නේ. ඉතින් මම රෆ්ලි කියයි යන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට යන වියදම් මේ වට යන වියදම් තමයි මම මේ කියන්නේ. ඊට පස්සේ අපි වීසාත් බුක් කරගත්තා, ඉන්දියා යන්න ටිකට්ස් බුක් කරගත්තා. ඊට පස්සේ තමයි ඉන්දියාවේ හොටෙල්ස් බුක් කරගන්න එක. ඊට පස්සේ ඉතින් අපි මේ ඉන්දියා යන හොටෙල්ස් බුක් කරද්දී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ වෙබ්සයිට් එකක් through බුක් කරන්න. කෙලිම බුක් කරන්න යන්න එපා. මොකද එහෙ පොඩ්ඩක් ඇත්තරම නිව් දිල්ලි වල එක පැත්තක් තියෙනවා පොඩ පිරිසිදුභාවය, ඊට පස්සේ කෑම බීම පොඩ පරිස්සම් වෙන්න ඕනේ. ඒවා පිරිසිදුභාවය අඩුයි ඇත්තටම. ඉතින් මේවා තමයි ඇත්ත. අපි ගිහින් අත්විඳපුවා තමයි අපි ඔයාලට කියන්නේ. ඉතින් හොටෙල් එකක් බුක් කරද්දි රිවිව්ස් බලන්න. ලංකාවේ ඇත් රිවිව්ස් දාලා ඇති. ඔයගොල්ලෝ ගෲප් වල ඉන්නවනම් ඒ වගේත් රෙකමෙන්ඩේෂන්ස් දාලා ඇති. ඒ රිවිව්ස් බලලා හොඳට වෙබ්සයිට් වල බුකින් සයිට් වල බලලා අන්තිමට තමයි මේ හොටෙල් එක ඕගොල්ලෝ බුක් කරගන්න ඕනේ. ඉතින් අපි හොටෙල් එක බුක් කරගත්තට පස්සේ තමයි ඊළඟ වියදම් ටික යන්නේ. ඉතින් ඕගොල්ලෝ හොඳටම දන්නවා අපි ඉන්දියා අරන් යද්දි ડોකියුමන්ට් සෙට් එකක් තියෙනවා අරන් යන්න, ෆොටෝස් අරන් යන්න ඕනේ. ඉතින් මේවා ලංකාවෙද්දි පුළුවන් තරම් අරන් යන්න. සාමාන්‍යයෙන් VFS එක ඇතුලේ ෆොටෝස් ගන්න සාමාන්‍යයෙන් INR රුපියල් 350ක මුදලක් යනවා. එයාගේම ෆොටෝස් කොපිය වලට INR රුපියල් 10ක් යනවා. ඉතින් එතන ඔයාලට ලොකු කොස්ට් එකක් වෙයි. මොකද ෆොටෝ කොපීස් ගොඩක් අරන් යන්න තියෙන හින්දා ඉතින් ලංකාවේ මේ ටික ඔක්කොම රෙඩි කරගෙන යන්න. ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ මෙහෙට යන්න කලින් ස්ටුඩන්ට් දාන්න ඕනේ ස්විස් කෙයා ඉන්ෂුරන්ස් එකක්. ඉතින් මේ ඉන්ෂුරන්ස් එක අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් දාන්න ඕනේ. ෆැමිලි එකේ අනිත් අය දාන්න ඕනේ නැහැ. හැබැයි එහෙම දාන අයත් ඉන්නවා. ඒකට කිසි ගැටලුවක් නැහැ. හැබැයි ස්ටුඩන්ට් අනිවාර්යෙන් ස්විස් කෙයා ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙන්න ඕනේ. ඉතින් මේ ඉන්ෂුරන්ස් එකට ඉතින් පැකේජස් තියෙනවා. සාමාන්‍ය යූරෝ 219ට යූරෝ 197ට වගේ පැකේජස් තියෙන. ඉතින් ඔයාලට මේ කැමති ඉන්ෂුරන්ස් එකක් ස්විස් කෙයා එකෙන් දාගන්න පුළුවන්. ඕගොල්ලෝ වීසා එකට ඇප්ලයි කරද්දි මේ ඉන්ෂුරන්ස් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ ඉන්දියාවේ VFS එක ඇතුළටත් පේමන්ට්ස් කරන්න තියෙනවා. ඔයාලගේ මැරේජ් සර්ටිෆිකේට්ස්, බර්ත් සර්ටිෆිකේට්ස්, එතකොට RP කාඩ් කුරිය ඒ වගේ INR වලින් ඉන්දියන් රුපියල් වලින් පේමන්ට්ස් ටිකක් තියෙනවා කරන්න. ඉතින් මේ මැරේජ් සර්ටිෆිකේට් සහ බර්ත් සර්ටිෆිකේට් ලීගලයිසේෂන් එකට ඕගොල්ලෝ කීයක් ගෙවන්න ඕනේද? මේක ඇත්තටම ගොඩක් ගෲප් වල දාලා තිබ්බා INR 6000යි කියලා. මම සතියකට කලින් බලපුවාම VFS වෙබ්සයිට් එකේ තිබ්බා. මම මෙතනින් දාන්න INR 6200යි. ඊට පස්සේ මම මේ වීඩියෝ කරන්න කලින් දවසේ බලපුවාම INR 6100යි කියලා තිබ්බා. ඉතින් මෙන්න මේ වගේ ගාණක් තමයි යන්නේ legalized documentation වලට. දැන් මොකද ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක ඔයගොල්ලෝ අප්ඩේට්ම
තොරතුරු ටික බලාගෙන යන්න මේ ඉන්දියා යන ගමනේදී. එතකොට අනිත් ගණන් ටික ෆින්ලන්ඩ් එන වීසා වැඩ, ෂෝ මනි, ඒ ගණන් ටික නම් එහෙම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ දිනෙන් දින. හැබැයි මේ ඉන්දියා VFS එකේ ඒවා පොඩ්ඩක් දිනෙන් දින වෙනස් වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ස්ටුඩන්ට් කෙනෙක් ඔයගොල්ලෝ වීසා එක දාලා RP එක එන්නේ ලංකාවේ VFS එකට. ඉතින් ලංකාවේ VFS එකට එවන්න ඉන්දියාවෙන් courier charge එකක් ගන්නවා. ඒ වගේම තමයි ඔයා husband and wife, student and work spouse යනවා නම් ඉතින් මේ spouse ගේ marriage certificate legalization document එක ලංකාවට courier කරාට පස්සේ තමයි සාමාන්‍ය spouse එක apply කරාට පස්සේ තමයි spouse ගේ visa එක එන්නේ. ඉතින් මේ couriers වලට යන fee එක කීයද? ඉතින් මේ එක document එකකට ඕගොල්ලෝ courier charges විදියට 4507ක් පහුගිය දවස්වල 4507ක් INR ඕගොල්ලෝ pay කරන්න ඕනේ එක document එක. ඉතින් ඕගොල්ලෝ document දෙකක්ද තුනක්ද ඉතින් මේ ගාන ඒ ගණන් වලින් වැඩි වෙනවා. ඉතින් මීට අමතරව ඕගොල්ලෝ legalization documents වලට යන්න කලින් ඕගොල්ලෝ translate කරගන්න ඕනේ. ඒ වගේම තමයි foreign ministry එකෙන් attest කරගන්න ඕනේ. ඉතින් ඔයාලටත් මේ වගේ ගණන් වල රුපියල් 1500 රුපියල් 1000 වගේ පොඩි වියදම් attestation වලට සහ foreign ministry එකේ attestation වලට සහ translation වලට යනවා. ඉතින් photocopy වලට ඉතින් අමතර පොඩි ගාණක් යනවා. ඉතින් approximately තමයි ඔයාලට මේ ගාණ අපි දාන්නේ 2026 දී ෆින්ලන්ඩ් එන්න කොච්චර ගාණක් ඔයාලට යනවද කියලා. හරි. දැන් ඔයාලගේ වීසා එකත් ආවා, documents ආවා, RP cards උත් ආවා. ඊට පස්සේ තියෙන්නේ ෆින්ලන්ඩ් එන්න ටිකට් බුක් කරන එක. ෆින්ලන්ඩ් එන්න ටිකට් බුක් කරන සාමාන්‍යයෙන් සීසන් එකෙන් සීසන් එකට අවුරුද්ද පුරාවටම වෙනස් වෙනවා. එක්කෙනෙක් ලක්ෂයකට දෙකට ටිකට් අරන් ඉඳි තව එක්කෙනෙක්ට ලක්ෂ 3ත් 3.5ත් අතර ගාණක් යනවා. ඉතින් ওই විදිහට ටිකට්ස් ගණන් වෙනස් වෙනවා. ඉතින් ඕගොල්ලෝ බලන්න එයාලයින් එකෙන් එයාලයින් එකෙන් ටිකට් වෙනස් වෙනවා. සාමාන්‍ය සීසන් එකෙන් සීසන් එකට ටිකට් ප්‍රයිස් වෙනස් වෙනවා. ඉතින් හොඳ ඔප්ෂන් එකක් තෝරගෙන ෆින්ලන්ඩ් වලට එන්න තමයි තියෙන්නේ. ඉතින් roughly ආයි කියනවනම් application fee එක euro 100යි. ඊට පස්සේ application fee එක pay කරාට පස්සේ ඔයාලට university payments කරන්න තියෙනවා. show money පෙන්නන්න තියෙනවා. ඉන්දියා යන්න කලින් appointment දාන්න තියෙනවා. ඊට පස්සේ ඉන්දියාවලදී ඔයාලගේ RP cards වලට visa වලට pay කරන්න තියෙනවා. ඉතින් visa වලට pay කරාට පස්සේ legalization documents වලට courier charges තියෙනවා. TSI ඒ අතරමඟ ඉන්දියා යන්න tickets, hotels, ඒ වගේම visa වලට charges යනවා. ඊට පස්සේ තමයි collect කරගස්ස පස්සේ ෆින්ලන්ඩ් එන්න charge එක යන්නේ. ඉතින් ඔය තමයි සාමාන්‍යයෙන් ෆින්ලන්ඩ් එන්න roughly යන ගාණ. ඉතින් ඕක අපේ රේට් එක අඩු වැඩි වීමත් එක්ක වෙනස් වෙනවා. කවුරු හරි ළඟදී ගිය කෙනෙක් ඉන්නවනම් මේ ගණන් වෙනස් වෙලා තියෙනවා නම් අප්ඩේට් වෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මමත් වෙබ්සයිට් එකෙන් ඉතින් මේ වෙබ්සයිට් එකේ තිබ්බ දේවල් තමයි ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නේ. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න මොන හරි වෙනස් වෙලා තියෙනවා නම් ඒ රූල්ස් වෙනස් වෙලා තියෙනවා නම් VFS එකේ තත්ත්වය කොහොමද වෙන කෙනෙක්ට බලා ගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම ජය. ෆැමිලි එකත් එක්කම වැඩිදුර අධ්‍යාපනයට ෆින්ලන්ඩ් යන්න 100% විශ්වාසනීය මඟ පෙන්වීමක් එකම ආයතනය EduH Consultancy. වැඩිදුර අධ්‍යාපනයෙන් පසු PR සිටිසන් ලබා ගැනීම දක්වා විශ්වාසනීය මඟ පෙන්වීමක් අප වෙතින්. දැම්ම සම්බන්ධ වන්න EduH Consultancy